හරකෙක් කරත්තයක් ඇදගෙන යන විට හරකාගේ ඉදිරි චලිතය සඳහා පාදක වන බලය කුමක්ද? මේකත් හරියට නිකන් අපි කතා කරනවා තියරි වල කොහොමද මෝටර රථයක් ඉදිරියට ධාවනය වෙන්නේ? අපි පොඩ්ඩක් ඒක ගැන බලමු. එතකොට මේ මෝටර රථයේ ඉදිරියට ධාවනය වෙනවා නම් අපි දන්නවා මේක එන්ජිම වලින් ඉදිරි පාද සඳහා බලයක් ලබා දෙනවා. ඒක වෙනස් වෙනවා වාහනයක් අනුව. අපි සලකමු මෙතෙන්දී ඉදිරි පාද සඳහා තමා බලය ලබා දෙන්නේ. එම අවස්ථාවක මේ ඉස්සරහ රෝද කරකැවෙනවා මෙන්න මේ චක්‍රයේ දිශාවට. එතෙන්දි මෙන්න මේ ලක්ෂයේදී මේ රෝද පිටිපස්සට ගමන් කිරීමට උත්සාහ කරනවා. එතකොට මේ රෝදය සහ පොළව ස්පර්ශ වී පවතින නිසා මේ දෙක අතර ඝර්ෂණයෙන් පොළව තල්ලු කරන්න බෑ මේ රෝදෙට. පොළව විසින් මේ රෝදේ ඉස්සරහට තල්ලු කරනවා. එතකොට අපි පිටිපස්ස රෝද ගැන කතා කරොත් එම රෝදත් මේ පද්ධතිය ඉදිරියට තල්ලු වෙන නිසා මේ රෝද ඉදිරියට තල්ලු වීමට උත්සාහ කරනවා. එතෙන්දී පොළව විසින් ඝර්ෂණ බලය හේතුවෙන් චලන දිශාවට විරුද්ධව ඝර්ෂණය ඇති කරනවා. එතකොට එළවුම් රෝද නැත්තම් එන්ජිම වලින් බලය ලබා දෙන්නේ ඉදිරිපස රෝද සඳහා නම් මේ විදිහට තමයි රෝද මත ඝර්ෂණ බලය පොළොව මගින් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ ඉදිරි රෝද මත ක්‍රියාත්මක කරන බලයේ විශාලත්වය වැඩි නිසා පද්ධතිය සමස්තයක් වශයෙන් ඉදිරියට තල්ලු වෙනවා. එතකොට මේ වගේම තමයි අපිට මේ ගානේ දීලා තියෙන්නේ කරත්තය කර ගහලා තියෙන හරක. අපි මේ විදිහට හරකවා දෙමු. එතකොට මේ හරක උත්සාහ කරනවා ඉදිරියට යන්න. ඉදිරියට යන්න උත්සාහ කරන්නේ මේ පාද මගින් මෙයා උත්සාහයක් දෙනවා පොළව පිටිපස්සට තල්ලු කරන්න. අපි ඇවිදිද්දිත් කරන්නේ ඒක තමයි. හැබැයි පොළොව පිටිපස්සට තල්ලු කරන්න බෑ. පොළොව විසින් ඝර්ෂණය හේතුවෙන් මේ පාද මත ඉදිරියට ඝර්ෂණ බලයක් ඇති කරනවා. මෙන්න මේ ඝර්ෂණ බලයේ විශාලත්වයෙන් හේතුවෙන් තමයි මේ සමස්ත පද්ධතිය ඉදිරියට තල්ලු වෙන්නේ. එහෙනම් දීලා තියෙන උත්තර අනුව බැලුවාම අපිට කියලා තියෙන්නේ හරකේ කරත්තයක් ඇදගෙන යන විට හරකාගේ ඉදිරි චලිතය සඳහා පාදක වන බලය කුමක්ද? එතකොට මෙතන දීලා තියෙන උත්තරම අපි බලමු කතා කරලා. හරකා කරත්තය මත යොදන බලය නෑ. කරත්තය හරකා මත යොදන බලය ඒකත් නෙමෙයි. හරකා පොළොව මත යොදන බලය. හරකා පොළොව මත යොදන බලය නිසා තමයි පොළොවෙන් හරකා මත බලයක් යොදන්නේ. එහෙනම් හතරවෙනි එක තමයි පොළොව හරකා මත යොදන බලය නිසා තමයි මෙයා ඉදිරියට යන්නේ. එහෙනම් මේකේ උත්තරේ 4 වෙන්න ඕන.